හරි guys ඔන්න එහෙනම් වෙනද වගේම අදත් අපේ YouTube channel එක එකතු වුණාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්නන්න යන්නේ මගේ කලින් වීඩියෝ බලපු කට්ටිය හොඳටම දන්නවා ඇති මගේ ඔස්කා. ඔස්කා එයා ලෙඩ වුණා. ඒක හින්දා මම ඒ ලෙඩේ හොඳ කරන්න මොනවද කරේ? එයාට ටැංකිය මාරු කරේ. ඔය සේරම වලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ලෙඩෙත් අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. යන්න කලින් කියනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම share කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම comment කරන්න අමතක කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි යාළුවනේ. ඔන්න මේ අර ඔයාලා දන්නේ නැති මේ පොණ්ඩ එක මේ පොඩි පොණ්ඩය. මේ පොණ්ඩ එක තමයි මම මුලින් පොඩි ඔස්කවයි පාකුවේ දාලා ගියේ. මේ ඒ පොණ්ඩ එකට තමයි මම මෙයාව දැන් දාලා තියෙන්නේ. ඒ වගේම වලට පෙරේද පොඩි ඔස්කක් ඉන්නවා. යානම් උඩට එනවා බය නැහැ. මෙයා තමයි මෙයා එළවෙල ඉන්නේ. මොකද මෙයා මම පොණ්ඩ එකකටවත් තාම දාලා නැහැ. මෙයා ගෙනක්කම මම ටැංකියටම තමයි දැම්මේ. ඒ වගේම ඒන්ජල් දෙන්නත් ඉන්නවා. මේ කොටයක් දාන්න කියලා තින්නේ. එයා මට කිව්වේ ටෙම්පරේචර් එක වෝටර් ටෙම්පරේචර් එක වෙනස් වෙනවා කියලා. මෙයාට රේඩිය ගැන කතා කරනකොට මම හැදිලා තිබ්බේ ක්ලවුඩි අයි කියලා ලෙඩක් තමයි හැදිලා තිබ්බේ. ඒ ලෙඩේ හැදිච්චින්ද මේ එයා කිව්ව විදියට මේ ටැංකිය වතුර අපිට දුන්නාම ඊට පස්සේ තව කද්ද වතුර සීතල වුණාම ඒක තමයි ලෙඩේ හැදෙන්නේ. දැන් ගොඩට හොඳයි. මම මොකද ඩේලි වෝටර් චේන්ජස් දෙනවා. ඒ වගේම බෙහෙත් දානවා මෙතනලු වරල් ඩැමේජස් තියෙනවා වල වෙනති. ඒ හේතුව ජෑම මෙයාට කෙටුවා ජෑම් පුරන් දෙනවා. මම දැන් මොකද ෆෝන් එක ලීක් එකක් ආවිල්ලා රිවීටරේ දෙනවා. දැන් මේ දෙන ගොඩක් ලොකු හින්දා මම හිතුවා එකට ඉඳී කියලා. අයියෝ මොනවක් කරන්නද? එයා මෙයාට කොටලා තිබ්බා. මම හිතුවේ කොටයි කියලා. කරාදී ඒන්ජල් දෙන්නෙකුත් දාගෙන ඒගොල්ලොම දාන්නේ මේ බැක්ටීරියා නම් මොනවද තියෙනන් ඒන්ජල් කනවා. ඒක හින්දා මේ ඒන්ජල් දෙන්නෙක් දාලා තියෙන්නේ. මේගොල්ලෝ තාම කන්නේ නැහැ. මොකද මේගොල්ලෝ ස්ට්‍රෙස් වෙලා ඉන්න හින්දා අර දෙක ලොකෝස්ක දැන් මම ඉන්නකොට තේනවා ළඟට. ඔයාලට හරියට පේනවද දන්නේ රිෆ්ලෙක්ෂන් එක වදින හින්දා. පොඩි එකනගේ ඩැමේජස් ටිකක් තියෙනවා. අර එක දැර ලොකු ස්ක්‍රීන් එකෙන් රින්ගල අරගෙන පාකුත් යනවා. හරියට යනවා කොටි ඉඳලා දෙන්න ඉන්න. ඕන දේ තියෙන්නේ දැන් යාළුවනේ අපි මේ මෙච්චර තමයි කියන්න තියෙන්නේ. මම ඉතින් ඒ දෙන මුස් කරලා දෙන්න කලින් මරා ගත්තා. මරාගෙන පොඩි එකනට හොඳට ඩැමේජස් කරා. දැන් ඒ මුකුත් නැහැ ෂේප් එකේ ඉන්න. මොකද මෙයාට තුවල්ලා හින්දා වෙන්නේ නැති. හැබැයි තුවල් ටික හොඳට ඉනකොට කොටයිද කියලා දැන් බය අර ඉන්නකොට මම මේ කැමරා එකේ තියන් ඉන්න හින්දා තමයි බය වෙන්නේ. වලට පේනොත් දැන් පාකෝගේ දත් ටිකක් පේනවා නම් බැලුවම. ඒක පේන ගන්න හැරි රිෆ්ලෙක්ෂන් එක හින්දා. හරි. ඔච්චර තමයි කියන්න තියෙන්නේ යාළුවනේ. මෙච්චර තමයි මොකක්ද උනේ කියලා ඔයාලා දකින්න නැති. එහෙනම් යාළුවනේ මම පොණ්ඩගේ වැඩ ඔක්කොම ඉවර කරා. ඊළඟට මේකෙන් පස්සේ එන්න තියෙන්නේ පොණ්ඩගේ වීඩියෝ එක. එහෙනම් යාළුවනේ කියනවා channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම share කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම comment කරන්න අවශ්‍ය කරන්න. එහෙනම් අදට ගෙනියන්න මේ වගේ නෑ ඊළඟ වීඩියෝ පොණ්ඩගේ වීඩියෝ එකෙන් අපි හමු.